හායි යාළුවනේ බලන්නකො අද අපි ඇවිල්ලා තියෙන කොච්චර ලස්සන තැනකටද කියලා. ඔයාලත් ආසයි නේද මේ තැන කොහෙද කියලා දැනගන්න. මේ ලස්සන දියැල්ල අපිට හම්බ වෙන්නේ බස්නාහිර පළාතේ අමිතිරිගල රක්තිතේදී. ඔයාලා නිට්ටඹුවේ ඉඳන් අවිස්සාවෙල්ලට එන පාරේ ඌරපොර ප්‍රදේශයෙන් ටිකක් හැරිලා ඈතට යද්දි තමයි මේ අමිතිරිගල රක්ෂිතේ ඔයාලට හම්බෙන්නේ. ඉතින් මේ රක්ෂිතේ කෙළවරකට යද්දි ඔයාලට හම්බෙනවා මේ වගේ ලස්සන දියැල්ලක්. ඉතින් මෙතන වැඩි කවුරුත් නැහැ. නිදහසේ පරිසරයේ රස විඳින්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙතෙන්ට එනවා නම් අනිවාර්යයෙන්ම පවුලයත් එක්ක ඔයාලා ආදරය කරන අයත් එක්ක ඇවිල්ලා මේ පරිසරයේ රස විඳින්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. පරිසරයේ රස විඳිනවා වගේම ඔයාලා අරන් එන කැලිකසලත් ඔයාලා එක්කම අරන් යන්න කියලා පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. ඔයාලා මේ දවස්වල එනවා නම් මේ වතුර තත්ත්වය නම් ටිකක් අඩු වෙලා තමයි තියෙන්නේ වැස්ස අඩු හින්දා ඒ වුණාට ඔයාලට ඇතිතරම් විනෝද වෙන්න අවශ්‍ය ප්‍රමාණයට සුන්දර ජල කඳක් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගේ දවස සතුටින් ගත කරන්න. ඒ වගේම දියැල්ල විතරක් නෙවෙයි මේ ආශ්‍රිතව තියෙන වනාන්තරයත් හරිම ලස්සනයි. ඉතින් අපි ඔයාලට මතක් කරනවා දියැල්ලේ සුන්දරත්වය විඳිනවා වගේම මේ අවට තියෙන පරිසරයත් රස විඳින්න කියලා. ඉතින් ඔයාලට හරිම අමුතු ගුප්ත හැඟීමක් විඳින්න පුළුවන් මේ පරිසරයත් එක්ක. මේ පරිසරය අර හරිම සුන්දරයි වගේම හරිම අඳුරු ඒ වගේම හරිම ගවේෂණාත්මක හැඟීමක් ඔයාලට අරන් දෙන්න පුළුවන් විදිහේ පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් සත්තු බලන්න කැමති, මාළුන්ට කැමති, කුරුල්ලෝ බලන්න කැමති ඔයාලා මේ පරිසරයට ඇවිල්ලා ඒ අත්දැකීම විඳගන්න කියලා ආදරයෙන් මතක් කළේ ඉන්නේ. Una que queda no nada. කොහොමද යාළුවනේ මේ වීව් එක? බලන්න රැඳින් පේන ගසුත් එක්ක මේ කුඹුරු යා හරි ලස්සනට පේනවා. මේ තියෙන මීතිරිගල වන රක්ෂිතය. ඔයාලට බලන්න පුළුවන් රක්ෂිත වනාන්තරයේ මායිම මේ විදිහට මේ වගේ පුංචි පාරවල් තියෙනවා මේ රක්ෂිතයට ඇතුළේ. හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලා අවසර අරගෙන ඉන්න අමතක කරන්න එපා. අපිට මේ අවුව දැනෙන්නේ නැහැ. මොකද මේ වනාන්තරයේ තියෙන නිසා හරි සිසිලසක් දැනෙනවා. දැන් මෙතන ඉඳන් පාරට ගියාම මේ වෙනස අපිට හොඳට තේරෙනවා. ඒ රස දරා ගන්න අමාරුයි. ඉතින් මේ වනාන්තරයේ යනකොට හරිම සනීපයි. දැන් තේර කලින් කෙලුක්ස් යනවා කියලා. මේ ආසන්නයේ ආරණ්‍ය සේනාසනෙකුත් තියෙනවා. මීතිරිගල නිස්සරණ වනය. මේ වනාන්තරය බලන්න ඔයාලට ආයෙ මතක් කරන්න තියෙන්නේ ඔයාලා අරගෙන එන පොලිතින් ප්ලාස්ටික් වගේ අපද්‍රව්‍ය ආපහු යද්දි මතක් කරලා අරගෙන යන්න කියලා. මොකද අපි එනකොට දැන් කිහිපයකම දැක්කා ඒ වගේ අය මඟ දාලා ගිහින් තියෙනවා. එහෙම කරන්න එපා. ඔයාලා වනාන්තරයේ ලස්සන වින්දා වගේම ඉදිරියට මේ වනාන්තරය බලන්න එන අයට ඒ ලස්සන ඉතුරු කරලා යන්න. ඔයාලගේ පාසටහන් විතරක් මෙහි තියලා යන්න ඔයාලා මතක තියාගන්න.